තියෙන්නේ බත් අක්කල කොහොමද හදන්නේ කියලා. ඒ කියන්නේ ඉතුරු වෙන බත් වේලලා හදන බත් අක්කල කොහොමද හදන්නේ කියලා. ඒත් එක්කම මම ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා ඒ බත් අක්කල කොහොමද හදාගන්නේ කියන එකත් එක්කම කොහොමද බත් වේලගන්නේ කියන එක. මොකද අද කාලේ කාන්තාවන් යාළගේ රැකියාවත් සමග දරුවන්ගේ වැඩ කටයුතු, පවුලේ උදවියගේ වැඩ කටයුතු සමග බොහොමත්ම කාර්යබහුලයිනේ. ගොඩක් වෙලාවට අපි කරන්නේ රයිස් කුකර් එකේ ඉතුරු වෙන බත් ටිකක් උනත් බින් එකට දාලා විසික් කරන එකනේ. ඒ වගේ කරන්නේ නැතුව ඒ බත් ටිකත් අපතේ නොයවා කොහොමද අපේ කාර්යබහුල ජීවිතයත් සමගම ඒත් එක්කම දැන් මම ජීවත් වෙන ප්‍රදේශයේ නිතරම වර්ෂාව. එතකොට ඒ වර්ෂාවත් සමග මගේ රැකියාවේ කාර්යබහුලත්වයත් සමග මම කොහොමද මේ බත් ටිකක්වත් විසික් නොකර වේලා ගන්න කියන එකත් මම වලට අරගෙන යන බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි යමුද වීඩියෝ එකට. ගොඩක් වෙලාවට අපේ ගෙවල් වල බත් ටිකක් හරි හැමදාම ඉතුරු වෙන නිසා අපිට පුළුවන් මෙහෙම බත් වේලගෙන බත් අක්කලා හදාගන්න. මම නම් කරන්නේ හැමදාම ඉතුරු වෙන බත් මිටක් හරි ට්‍රේ එකකට, ඒ කියන්නේ කේක් ට්‍රේ එකකට වගේ දාලා හොඳින් විසුරුවලා ශීතකරණයේ තියනවා. ඩීප් ෆ්‍රීස් එකේ නෙවෙයි ශීතකරණයේ පහළ කොටසේ. බත් ටික එක ළඟ ඇතුරුවොත් ගොඩක් දුරට නරක් වෙන්න බලනවා. දවස් 2ක් 3ක් විතර යනකොට බත් ටික හොඳට වේලිලා තියෙන අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ එක දවසක් අවුවට දාලා ගත්තත් ඇති. මේ තියෙන්නේ එහෙම ශීතකරණයේ දමා වේලාගත් බත් සල්පයක්. මුලින්ම අපි කරන්න ඕනේ අවුවේ හරි ශීතකරණයේ හරි තියලා වේලගත්ත බත් ටික කබලේ බෙද ගන්න. ගොඩක් වෙලාවට අඩු ගින්දරේ තමයි මෙහෙම කබලේ බෙද ගන්න ඕනේ. නැත්නම් කර වෙන්න බලනවා. ඔයාලට පේනවා ඇති ටිකෙන් ටික බත් ටිකේ පැහැ වෙනස් වෙනවා. ඒ කියන්නේ රන්වන් පැහැයක් ගන්නවා. හොඳින් මතක තියාගන්න ටිකක් වෙලා ගියාට මේ කපල බෙද ගන්න මේ ගින්දර නම් වැඩි කරගන්න. එහෙම වුණොත් වෙන්නේ බත් අක්කල වල තිත්ත රසක් එනවා. මේ තියෙන එහෙම කබලේ බෙදගෙන අවශ්‍ය වෙලාවට ප්‍රයෝජනයට ගන්න අරන් තියපු බත් සර්පයක්. බත් අක්කල හදන්න බත් ග්‍රෑම් 200කට පොල් බෑයක් පමණ පොල් අවශ්‍ය වෙනවා. ඒත් එක්කම සීනි ග්‍රෑම් 200ක් අවශ්‍ය වෙනවා. මම ග්‍රයින්ඩර් එක පාවිච්චි කරලා තමයි මේ කබලේ බෙදගත්තු බත් පවුඩර් කරගත්තේ. මුලින්ම අපිට තියෙන්නේ පොල් පැණි එක හදාගන්න. තාච්චියක් ලිපේ තියලා තාච්චිය හොඳට රත් වුණාට පස්සේ සීනි ග්‍රෑම් 200න් භාගයකට වඩා අඩු ප්‍රමාණයක් තාච්චියට එකතු කරන්න. තාච්චිය හොඳින් රත් වුණාට පස්සේ සීනි ග්‍රෑම් 200 දානවා. මේ වෙලාවේදී කිසිම විටකදී හැන්දක් පාවිච්චි කරන්න එපා. මම එහෙම කියන්නේ හැන්දක් පාවිච්චි කළොත් වෙන්නේ මේ සීනි ටික ඝන වෙනවා. එහෙම වුණොත් අපිට දිය කරගන්න යම්කිසි වෙලාවක් යනවා. මේ පැණි එක හදාගන්න අපිට උණු වතුර පීරිසි කප් එකක් අවශ්‍ය වෙනවනේ.
මේ වෙලාවේදී ඔයා ලුණු ඔයාට අවශ්‍ය ප්‍රමාණයට ඒ උණු වතුර කප් එකට මික්ස් කරගෙන තියාගන්න ඕනේ. සීනි හොඳින් දිය වෙලා පුපුළු දමාගෙන එන විට ඔයාට පුළුවන් උණු වතුර කප් එක එකතු කරන්න. ඉන් පස්සේ සීනි ග්‍රෑම් 200 ඉතුරු සීනි ප්‍රමාණය එකතු කරන්න. මේ වෙලාවේදී ඔයාලට පේනවා මේ දමාගත්තු සීනි ටිකත් හොඳින් දිය වෙමින් පවතින්නේ. හොඳින් බුබුලු නැගෙමින් තියෙන සීනි පැණියකට අපිට මේ වෙලාවේ පුළුවන් පොල් බෑයක පමණ ප්‍රමාණය එකතු කරන්න. පොල් ටික එකතු කරලා හොඳින් කලවම් කරගන්න. ටිකක් වෙලා යනකොට ඔයාලට තේරෙනවා වතුර ගතිය ටික ටික අඩු වෙනවා. පොල් පැණි කිව්වහම ලැවරිය වලට හදන්න අපි ගන්න පොල් පැණි ඒ වගේම වතුර ගතිය හිඳෙනකන් ඉන්න බෑ. මොකද අපිට වතුර ගතිය අවශ්‍ය වෙනවා අපිට මේ බත් අක්කල එක හදාගන්න. මේ වෙලාවේදී අපිට පුළුවන් වේලලා කුඩු කරගත්තු බත් ටික මේ පොල් පැණියකට මික්ස් කරගන්න. ඉන්පසු හොඳින් හැන්දකින් කලවම් කරගන්න. දැන් අපේ මිශ්‍රණය හදාගෙන ඉවරයි. දැන් ඔයාට පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට බත් අක්කල ටික හදාගන්න. මේ ගත්තු ප්‍රමාණයන්ගෙන් බත් අක්කල 10ක් 12කට වඩා හදාගන්න පුළුවන්. අද මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණ ඔයාලට ගොඩක් ස්තුතියි. එහෙනම් අලුත් වීඩියෝ එකක් අරගෙන ළඟදිම හමු වෙමු.